Hi guys, ඔන්න අපේ මීගමු සංචාරයේ තුන්වෙනි වීඩියෝ එක. හරි? තුන නෙමෙයි. හතරවෙනි වීඩියෝ එක. Yes, හතරවෙනි වීඩියෝ එක දැක්කනේ. Surprise! මීගමු ඇවිල්ලා බීච් එකට ගියේ නැත්තම් වැඩක් නැහැනේ. මේ නිගම බ්‍රවුන්ස් බීච් නෙමෙයි වෙන තැනක්. මට මතක නෑ. අපි අර මාළුවෙම ගන්න ගියේ. ඒක තමයි. හරි? එතන තියනවා බේජ් ටිකක් මෙන්න මේ ගෙඩියක් තියෙනවා හાર્ට් ෂේප් එකේ ගෙඩියක් තියෙනවා හાર્ට් ෂේප් එක නෙවෙයි අපි අර පීච් ෂේප් එකේ ගෙඩියක් ඊළඟ දැන් අද වීක් ඩේ එකක් ඉතින් සෙනග අඩුයි සහ මේ වෙලාවේ කොහොමත් අඩුයිනේ ඉතින් මේ කඩියෝනේ දැන් ඇවිල්ලා වෙලාව හවස 3:00 විතර ඇති අවුව සැරක් තියෙනවා අවුව මීට වඩා තව පොඩ්ඩක් අඩු වුණා නම් තමයි නියම චිල් එකේ මෙතන ඉන්න පුළුවන් නමුත් අපිට යන්න තියෙන වෙලාවත් එක්ක සහ මුහුදේ බහින්නත් ඕන නිසා තමයි ආයේ මේ මුහුදු වතුර ලුණු වතුර ඇඟට මාර ගුණයි මොකද ඒකේ නියුට්‍රිෂන්ස් ගොඩක් තියෙනවානේ පෝෂණය හොඳයි අවුවේ පොඩ්ඩක් පිච්චුනාම හැමටත් හොඳයි උඩහම ගිහිල්ලා අලුතෙන් හැම එනවා කරගෙන වෙන්න දැන් අපේ කට්ටිය ෆ්ලෑෂ් වෙන ගමන් තියෙන්නේ බෝට්ටුවක් තියෙනවා දැන් මෙතන අපි පොඩ්ඩක් බහැලා එන්ජොයි කරන්න තමයි යන්නේ මම තමයි තියෙන්නේ අන්න ඒ වගේම ගයිස් මේ මෙතන තියෙන්නේ පොඩි වරායක්ලු ඔන්න පොඩි බෝට්ටු ප්‍රමාණයක් තියෙනවා අර අපි ගියපු මේ නයින මඩම නයින මඩම කියලා වරායක්ද රයිට් වේලමංකඩ වරාය තමයි ඉස්සරහට නිල් පාට ගේට්ටුව තියෙන්නේ අපි කලින් වීඩියෝ එකේදී ඒක පෙන්නුවා මේ ඒකනේ රයිට් ලොකු අම්මා ප්‍රමුඛ ස්ථානය අරගෙන පුෂ්පම්මයි ඔන්න 3 දෙනා යනවා නුවර මැනිකලා බයින්නකෝ ඕගාන පොකුනේ අපි අංගෝ ඔන්න අපේ නුවර මැනිකලා ටික ඕගාන පොකුරට බයින්නයි යන්නේ හොඳයි ආසේ පොළොවේ හැම සාගරයේ ගැඹුරේ හේවා ඉටු කළසේම සියල්ලේ අයිතිය ඔබ සතු වේමයි එය වලකාලනු කිසිවෙකුටත් බෑ Hallelujah. Amen. Praise the Lord Jesus. Hallelujah. ඔන්න එනම් මේමයි තියෙන්නේ guys. මමත් එනම් බීච් එකට බයින්න යන්නේ ඔන්න වැල්ලකුත් දෙනවා. ඊයමයි. එනම් මං ගිහලා බහැලා එන්නම් මට මතකයි අන්තිමටම අපි මීගම බීච් එකේ ෆොරන්සික් නයිට් එකකට ඇවිල්ලා තමයි ඒක. පවුගදා කොහරි මුහුදේ ගිරුණා. ලයිව් එක ඇති. දැන් මාස 6කට විතර කලින් එක. මුහුදේ ගිහිල්ලා ලයිව් එකක් තියෙනවා. හරි. මෙන්න guys බලන්නකෝ මේ වගේ මේ සිප්පි කඩු තියෙනවා. මේ පාට. ඉරසම්. බෙල්ලෝ බැඳිලා. මේ අර වැලි වගේ තියෙන. ඒකනේ. මේක නියමට තියනවා නේ. මේක ලස්සනයි. මේකවත් ජාත්. හැඩය. ඔන්න සිප්පි කටු ඇහිලෙනවා, සිප්පි කටු තියෙනවා. හරි. ඒත් එක්ක මෙන්න බලන්නකෝ. වයියෝ. කවුද මේ මොහොතේ ඇවිල්ලා මේ බකට් එකකින් මේ හයියෝ. හයියෝ ඔන්න
ඔන්න guys මේ නුවර මැණි කියලා. දැන් මේ මෝරපු මැණි කියලා. හරිද? ඔන්න බාස්කට් එකෙන් කොහොම හරි හොගාන පොකුඩෙන් නානවා. අන්න අපේ පත්මි අම්මා ඉන්නවා. එයාත් දැන් පොඩ්ඩක් බෑලේ රෙස් කරලා දැන් ඔන්න ආයෙ බයින්නයි යන්නේ. හරි. ඔව් ඔන්න පොඩි බබාලා ටික නානවා. පොඩි බබාලා ටික නාන ඕන්න. මරු නියමයි. දැන් මේ රස්නි උනාට මම එකපාරක් බහැලා ආවේ. නියමයි මේ මාරම ඇඟට ඉතින් අපි මේවට හරි කැමති. හරිද? මේ මූද අපිට ළඟට ඇහෙනේ. වතුරට මම කොහොමත් කැමති. ඔන්න මූද රැල්ල ඉන්නේ. නියමයි. ඉස්සර පොඩි කාලේ අම්බෝ මතක් මේකට දාලා මේකෙන් ගන්න බැරුව ගෙදරට වල ආයෙත් මරු දේවල් කියලා මම හිතනවා ඔය හැම දිනාටමත් ඒ අත්දැකීම් ඇති කියලා. මෙතන ඒ වගේම මේ ගල් වැටියකට ගල් වැටියක් තියෙනවා. ඒ ගල් වැටියයි මේ පැත්තේ අර පැත්තේ තියෙනවා. පොඩි හාබර් එක තියෙනවා. එතකොට මෙතන නිකන් කර්ව් එකක් වගේ තියෙනවා. එතනින් තමයි රැල්ල එන්නේ. අන්න බලන්නකො බාස්කට් එකෙන්. අම්මේ. හරිම සතුටුයි මොකද දන්නවද guys? ඔය අම්මට අවුරුදු 76. හරිද? බලන්න දේව ආශිර්වාදයෙන් ඇයි ඉන්න විදිහ අපිත් එක්ක යන්නේ නැති තරක් නෑ හැම තැනකම අපිටත් වඩා කඩේසරව ගිහිල්ලා. ඉතින් හරිම සතුටුයි මේ අයත් එක්ක මේ ගත කරන ජීවිතේ. තව ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් ඔබ සෑම දිනාටම ආදරෙයි. අපි හැමෝම දවසක එකතු වෙලා මේ වගේ ලස්සන ගමනක් ඇවිල්ලා enjoy කරමු. හරි? බලන්නකො මෙහෙ ලස්සන මූදු රැල්ල. මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම්වලල්ල ඔස්සේ ඇවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත බලලා අපි මාළු බාලා එනවෝ. ඔව් බොරු කොහෙද කිව්වේ?